මම කියන්නේ ඕගොල්ලෝ ගහන ළමයෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් ඕගොල්ලෝ හොඳ ලකුණකට යන්න ඕනේ. මොකද ගහන ළමයි අතර මේකට තරඟකාරීත්වය වැඩි. පිරිමි ළමයි එන ප්‍රතිශතයට වඩා ගහන ළමයි වැඩි ප්‍රතිශතයක් මේ එක්සෑම් එකට පෙනී ඉන්නවා. එහෙම ලකුණු 200න් 60ක් හැදුනා කියලා ඔයාව පාස් වෙන්නේ නැහැ ළමයි. අයිලන්ඩ් රෑන්ක් බලලා ලංකාවේම වැඩිම ලකුණු තියෙන පිරිස නෙමෙයි ඇග්‍රි ස්කූල් වලට ගන්න. සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ from past exam YouTube නාලිකාවත් එක්ක. මේ වීඩියෝ එක ඇග්‍රි ස්කූල් යන්න බලන් ඉන්න ඔයාට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇග්‍රි ස්කූල් සිලෙක්ෂන් එක්සෑම් එක ගැන. එතකොට මම එක්සෑම් එකට ලෑස්තුනේ කොහොමද? එක්සෑම් එකට ඔයා ලෑස්ති වෙන්න ඕනේ කොහොමද? වැඩිපුරම අපි මොනවද බලා ගන්න ඕනේ? එතකොට අපි එක්සෑම් එකට ලෑස්ති වෙන්න අපි ක්ලාස් එකකට ජොයින් වෙන්න ඕනේද? මේ වගේ ඕගොල්ලොන්ට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඒ නිසා ළමයි වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අවසාන වෙනකම්ම ඕගොල්ලොන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. මම 2022 ෆස්ට් ෂයි ලිව්වා. ඒ ලෙවල් බයෝ ස්ට්‍රීම් එකෙන් ෆස්ට් ෂයි එක ෆේල්. සබ්ජෙක්ට් තුනම ඩවුන්. ඊට පස්සේ සෙකන්ඩ් එක 2023 ලිව්වා. සෙකන්ඩ් එකේදී ඒ බයෝ වලින්ම ලිව්වේ. සෙකන්ඩ් එකේදී S3ක් තියෙනවා. ඊට පස්සේ අපේ රිසල්ට් ආව 2024. ඒත් මම 2024 ආපු ඇග්‍රි ස්කූල් ගැසට් එකට ඇප්ලිකේෂන් දැම්මේ නැහැ. මොකද ඒ කාලෙදි මට හරියට අරමුණක් තිබුණේ නැහැ. ඒ ලෙවල් වලින් පස්සේ මම මොකද කරන්න කියලා. ඉතින් ඊට පස්සේ අවුරුද්දේ කියන්නේ 2025 අවුරුද්දේ තමයි මම ඇග්‍රි ස්කූල් ගැසට් එකට ඇප්ලිකේෂන් එකක් දැම්මේ. එතකොට මම දැන් ඉගෙන ගන්නේ 2026 2028 කියන බැච් එකේ. නෑ ළමයි මම ඇග්‍රි ස්කූල් සිලෙක්ෂන් එක්සෑම් එකට කියලා වෙනින්ම ක්ලාස් එකකට ජොයින් වුණේ නෑ. මම මගේ වැඩ ටික තනියම තමයි කරගත්තේ. ඒ වගේම ළමයි ඕගොල්ලොන්ට කියන්න ඕනේ මම ජොබ් එකකට යන ගමන් තමයි මේ එක්සෑම් එකට ලෑස්ති වුණේ. එතකොට ගෙදරින් උදේ 6ට යනවා ආය හවස 6:07 වෙනවා ගෙදර එනකොට. ඒ ඇවිත් තමයි එක්සෑම් එකට ඕනේ ටික බලාගත්තේ. ඉතින් මං කියන්නේ ළමයි මේකට අනිවාර්යෙන් ක්ලාස් එකකට නම් යන්න ඕනේ නැහැ. මොකද අපිට තනියම ඒ දේවල් ටික කරගන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ ක්ලාස් එකකට යනවා කියන්නේ ඉතින් ඒ සල්ලි අපරාධනේ ළමයි. ඒ නිසා මේ ක්ලාස් එකකට වෙනින්ම යන්න ඕනේ නැහැ. මොකද මේ එක්සෑම් එකට අපිට තනියම ලෑස්ති වෙන්න පුළුවන්. ඉතින් මගෙන් කට්ටිය අහලා තිබ්බා එක්සෑම් එකට ලෑස්ති වෙන ක්ලාස් එකකට ජොයින් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකට තියෙන උත්තරේ තමයි ළමයි එහෙම ක්ලාස් එකකට වෙනින්ම යන්න ඕනේ නැහැ. ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ වැඩ ටික තනියම කරගන්න. මොකද මම එක්සෑම් එක පාස් වුණේ ළමයි ජොබ් එකකුත් කරමින් ගමන් පාඩම් කරලා. ඉතින් අර වෙනින්ම ක්ලාස් එකකට යන්න ඕනේ නැහැ කියන මතය තමයි මම ඉන්නේ. අනික් එක තමයි ළමයි දැන් අපි ගැසට් එක දැම්මේ මේ මාසෙනේ. එතකොට මේ මාසෙ ඉඳලා එක්සෑම් එක තියෙන්න මාස 4ක් 5ක් වගේ කාලයක් තියෙනවනේ. ඉතින් ඒ එච්චර කාලයක් තියෙන නිසා අපිට අර තනියම අපේ වැඩ ටික කරගන්න පුළුවන්. එතකොට අර වෙනින්ම ක්ලාස් එකකට ගිහිල්ලා නිකන් අපේ සල්ලි නාස්ති කරගන්න ඕනේ නැහැ. මොකද අර මාස 4දී 5දී අපිට පුළුවන් ඒ අදාළ ටික කරුණු බලාගෙන අපිට තනියම එක්සෑම් එකට රෙඩි වෙන්න පුළුවන්. ඒ නිසා ක්ලාස් එකකට යන්න ඕනේ නැහැ කියන මතය තමයි මම ඉන්නේ. ඕගොල්ලොන්ට තනියම වැඩ ටික කරගන්න බෑ වගේ කියලා හිතෙනවා නම් ක්ලාස් එකකට ගියාට කමක් නැහැ. ඒ වුණාට මම කියන්නේ ක්ලාස් එකක් අත්‍යවශ්‍ය නැහැ. පේපර් එක කොටස් දෙකකින් සමන්විතයි ළමයි. එකක් තමයි ඇග්‍රිකල්චර් පේපර් එකක් තියෙනවා. අනික් එක තමයි IQ පේපර් එකක් තියෙනවා. ඇග්‍රිකල්චර් පේපර් එකට ලෑස්ති වෙන ළමයි මම බලාගෙන ගියේ මම මුලින්ම පාඩම් කරේ 12 වසර සහ 13. ඒ ලෙවල් ඇග්‍රිකල්චර් පොත් දෙක Google එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒ දෙක හොඳට බලාගත්තා. මුලින්ම 12 වසරේ ඇග්‍රි ඒ ලෙවල් ඇග්‍රි පොත බලාගත්තා. ඒක ඉවර වෙනකම්ම අර වැදගත් වෙයි කියලා හිතෙන කරුණු ටික මම බලාගත්තා. ඊට පස්සේ ඒ ලෙවල් ඇග්‍රිකල්චර් 13 වසරේ පොත ඩවුන්ලෝඩ් කරගෙන මම ඒකත් මුල ඉඳන් අගට වෙනකම්ම හොඳට බලාගත්තා. ඉතින් මේ දෙක තමයි ප්‍රධාන වශයෙන් ළමයි ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ ලෙවල් ඇග්‍රිකල්චර් වලට තියෙන 12 වසරේ 13 වසරේ පොත් දෙක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලා ගන්න. ඊට අමතරව ළමයි O level agriculture වල 10 වසර සහ 11 වසර පොත් දෙකත් ඔයගොල්ලෝ බලා ගන්න. ඉතින් මේ කියන පොත් හතර බලාගත්තොත්
ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඇග්‍රිකල්චර් පේපර් එක ගොඩ දා ගන්න පුළුවන්. ඒ වගේම ඇග්‍රිකල්චර් සම්බන්ධව යාවත් කාලින දැනුම තියෙනවනේ ළමයි. ඉතින් මේ යාවත් කාලින දැනුම පේපර් එකේදී අහනවා. ඒ යාවත් කාලින ඕගොල්ලන්ට YouTube එකේ සර්ච් කරලා වගේ ඒ දේවල් වලින් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා එහෙම ඕගොල්ලන්ට කෘෂිකර්මයේ සම්බන්ධ යාවත් කාලින දැනුම දැනගෙන තියාගන්න ඕනේ. අර මූලික වශයෙන්ම ඕගොල්ලෝ උසස් පෙළ 12 වසර සහ 13 වසර පොත් දෙකයි සාමාන්‍ය පෙළ 10 වසර සහ 11 වසර ඇග්‍රිකල්චර් පොත් දෙකයි බලා ගන්න. ඉතින් මේ පොත් දෙකෙන් මේ පොත් හතරෙන් ඕගොල්ලන්ට පේපර් එකේ ලොකු ලකුණකට යන්න පුළුවන්. ඒ වගේම ඇග්‍රිකල්චර් පිළිබඳ යාවත් කාලින දැනුම පිළිබඳ පොඩි අවබෝධයක් තියාගන්න. ඉතින් ඕක තමයි ඇග්‍රිකල්චර් පේපර් එකට ලෑස්ති වෙන ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. ඊට පස්සේ IQ පේපර් එක කතා කරනකොට ළමයි මේ ටිකක් වැඩිපුර අවධානයක් දෙන්න. ඒ ලෙවල් බයෝ කරපු ළමයිට නම් ටිකක් සාමාන්‍යයෙන් ලේසි වෙන්න පුළුවන්. මොකද අර ඒගොල්ලෝ නිතර ගණන් එක්ක වැඩ කරන නිසා ගණිතයේ සංකල්පත් එක්ක ඒ ලෙවල් වලදී වැඩ කරලා තියෙන නිසා ඒ ලෙවල් බයෝ කරලා ඇග්‍රි එක්සෑම් එකට ඇග්‍රි ස්කූල් සිලෙක්ෂන් එක්සෑම් එකට ලියන ළමයෙක්ට IQ පේපර් එක ටිකක් ලේසි වෙන්න පුළුවන්. ඇග්‍රි කරපු ළමයි ටිකක් වැඩිපුර IQ ප්‍රශ්න ටිකක් බලා ගන්න. මොකද YouTube එකේ ඔය වගේ ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් අර ක්ලාස් එකකට යන්න ඕනේ නෑ ළමයි ඕවට ලෑස්ති වෙන්න. මේ එතකොට ඒකෙදී අහනවා රටා සම්බන්ධ දැනුම අහනවා, ගුණාකාර ගැන අහනවා, හිස්තැන් පුරවන්න තියෙනවා. අර O level කාලේදී තිබ්බේ ළමයි මේ නිමල් මෙතන ඉන්නවා, සුනිල් මෙතන ඉන්නවා, ඊට පස්සේ කලන අතන ඉන්නවා, ඊට පස්සේ මං ඉන්නේ කීවෙනියටද වගේ ඒ වගේ ප්‍රශ්න අහන්නේ ළමයි. ඊට පස්සේ කොඩි වැලක රතු පාට කොඩිය මෙතන තියෙනවා, දම් පාට කොඩිය අතන තියෙනවා, කොළ පාට කොඩියක් 6 වෙනියට තියෙනවා. ඊට පස්සේ කොඩි වැලේ රෝස පාට කොඩිය කොතනද තියෙන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න අහනවා ළමයි. ඊට පස්සේ කුලක සම්බන්ධ දැනුම අහනවා. O level හැමෝම මෙතන ඉන්න දැන් මේ වීඩියෝ එක බලන හැම ළමයෙක් ළමයි O level වලට O level ගණිතයේ පාස් වෙලානේ තියෙන ළමයි. ඉතින් අර O level ගණිත දැනුම පරීක්ෂා කරන පේපරයක් පරීක්ෂා කරන ප්‍රශ්න මෙතනදී ගොඩක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒ වගේ අර ඉතින් ඔය වගේ O level දැනුම වගේ තමයි ළමයි IQ එකේ දහන්නේ. ඊට අමතර level එකකින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් එනවා. හැබැයි බහුතරයක් ඉන්නේ ළමයි අපිට තනියම ගොඩ දාගන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් මම කියන්නේ අර මෙතනදී මම ඇග්‍රිකල්චර් ළමයි පහතට දාලා කතා කරේ නෑ ළමයි. ඇග්‍රි හෝ වේවා බයෝ හෝ වේවා මේ IQ පේපර් එකට ලෑස්ති වෙද්දී O level ගණිත දැනුම 9 10 වසර 11 වසර ගණිත පොත් ටික බලා ගන්න. ඒකේ තියෙන පාඩම් ටික එහෙමෙන් ඕගොල්ලෝ ටිකක් බලා ගන්න. අමතක වෙලා තියෙන දේවල් නැවත බලා ගන්න. මොකද කාලය තියෙනවා ළමයි මාස 4ක් 5ක් විතර එක්සෑම් එකට තියෙනවා. අඩුම මාස 4ක්වත් තියෙනවා. ඉතින් ඒක නිසා අර ඒ වගේ O level ගණිත දැනුම ඊට පස්සේ යාවත් කාලින IQ ප්‍රශ්න YouTube එකෙන් IQ ප්‍රශ්න හොයනකොට ළමයි ඔය පරණ මේ පේපර් කතා කරපු අය සර්ලා ඕනේ තරම් මේ IQ ප්‍රශ්න අපිට හොයාගන්න පුළුවන් YouTube එකේ. ඉතින් ඒ වගේ IQ දැනුම ඔය වගේ දේවල් තමයි IQ පේපර් එකට අපි ලෑස්ති වෙන්න ඕනේ. අර මම කිව්වා වගේ ඔය කුලක සම්බන්ධ, රටා සම්බන්ධ, ගුණාකාර ඊට පස්සේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොලිමක පිහිටීම, ඊට පස්සේ අම්මට මෙච්චර වයස, තාත්තට මෙච්චර වයස කියලා, ඊට පස්සේ අර දුවට කොච්චර වයසද වගේ කියලා එහෙම ප්‍රශ්න අහන්නේ ළමයි. අන්න ඒ වගේ ඉතින් අර සාමාන්‍ය IQ දැනුම තමයි මේකෙදී ඒගොල්ලෝ පරීක්ෂා කරන්නේ. ඊට අමතරව ටිකක් අමාරු ප්‍රශ්න IQ පේපරේදී ලැබෙනවා. ඒ වුණාට අර අපිට මේක ගොඩ දාගන්න පුළුවන් මේ මාස 4දී 5ේදී ඕගොල්ලෝ හොඳට මේකට ලෑස්ති වුණා. එක්සෑම් එක පාස් වෙන ළමයි අවම වශයෙන් ලකුණු 30ක් තමයි මේගොල්ලෝ ඉල්ලන්නේ. ඒ කියන්නේ පේපර් දෙකක් තියෙනවා ළමයි. ඇග්‍රි පේපර් එකයි IQ පේපර් එකයි. මේ පේපර් දෙකටම ලකුණු 30කට වඩා ගන්න ඕනේ. කියන්නේ ඇග්‍රි පේපර් එකට ලකුණු 100යි, IQ පේපර් එකට ලකුණු 100යි. එතකොට ලකුණු 200යි. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඇග්‍රි එක පාස් වෙන්න නම් අවම වශයෙන් ඇග්‍රි පේපර් එකට ලකුණු 30ක් තියෙන්න ඕනේ. IQ පේපර් එක පාස් වෙන්න නම් IQ පේපර් එකට අවම වශයෙන් ලකුණු 30ක් තියෙන්න ඕනේ. එතකොට පේපර් දෙකම ගත්තාම
අවම වශයෙන් ලකුණු 60ක් ඉල්ලනවා ඒගොල්ලෝ. එතකොට මේ ලකුණු 60 ළමයි අනිවාර්යෙන් ඒ කියන්නේ පේපර් දෙකටම 30 ගානේ තියෙන්න ඕනේ. හිතන්නකෝ එකට ලකුණු 30ක් තියෙනවා. එකට ලකුණු 35ක් තියෙනවා. අනිත් එකට තියෙන්නේ ලකුණු 25යි. එහෙම බෑ ළමයි. මොකද පේපර් දෙකට මේ කියන්නේ ඇග්‍රි පේපර් එකටයි IQ පේපර් එකටයි දෙකටම අවම වශයෙන් ලකුණු 30ක් තියෙන්න ඕනේ. එකකට හරි ලකුණු 30කට වඩා අඩුයි නම් එතකොට හිතන්නකෝ ඔයා ඇග්‍රි පේපර් එකට ලකුණු 35ක් තියෙනවා. එහෙම නැත්නම් ලකුණු 40ක් තියෙනවා. හැබැයි ඔයාගේ IQ පේපර් එකට තියෙන්නේ ලකුණු 25ක් හෝ 20ක්. එහෙම ලකුණු 200න් 60ක් හැදුනා කියලා ඔයාව පාස් වෙන්නේ නැහැ ළමයි. පේපර් දෙකටම අවම වශයෙන් ලකුණු 30 ගානේ ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඉතින් මම කියන්නේ දැන් මේක බලලා ගහන ළමෙක් නම් පේපර් දෙකටම කොහොම හරි ලකුණු 30ක් දාලා 200න් 60ක් ගන්නවා කියලා බලාගෙන යන්න එපා ළමයි. මම කියන්නේ ඔයගොල්ලෝ ගහන ළමෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ හොඳ ලකුණකට යන්න ඕනේ. මොකද ගහන ළමයි අතර මේකට තරඟකාරීත්වය වැඩි. පිරිමි ළමයි එන ප්‍රතිශතයට වඩා ගහන ළමයි වැඩි ප්‍රතිශතයක් මේ එක්සෑම් එකට පෙනී ඉන්නවා. එතකොට ගහන ළමයි අතර තරඟකාරීත්වය වැඩි. ඉතින් මේක දැන් හැබැයි බලන්න පිරිමි ළමයෙක් වැරදි වටහා ගන්න එපා. අපිට ලකුණු 30ක් ගත්තත් පාස් වෙන්න පුළුවන් කියන අවස්ථාවක් හම්බෙයි කියලා. එහෙම නෙමෙයි. ඔයත් අඩුම ලකුණු 50න් උඩවත් තියාගන්න බලන්න. ඉතින් ගෑනු ළමයෙක් නම් අඩුම ලකුණු 60න් උඩවත් තියාගන්න බලන්න. මම කියන්නේ මොකද අපේ බැච් එකේ ළමයි ඕන තරම් හිටියා. ලකුණු 70 80 අරගත්ත අය හිටියා. ඉතින් ගෑනු ළමයි අතර තරගකාරීත්වය වැඩි නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් උපරිම ලකුණකට යන්න බලන්න. පිරිමි ළමයෙක් නම් ඒත් ලකුණු 50ට උඩින් තියාගන්න බලන්න. මොකද ඔයාගේ දිස්ත්‍රික්කයේ අනුව ඔයාට මොන වගේ රෑන්ක් එකක් එයිද, ඔයාට chance එකක් හම්බෙයිද නැද්ද කියන එක තීරණය කරන්න අපහසුයි. මොකද මේ ඔයා 40ට වඩා ගත්තොත් අනිවාර්යෙන් ඔයා ඇග්‍රි ස්කූල් එකකට තේරෙනවා කියලා එකක් නැහැ. මොකද මේකෙදි ළමයි ගන්නේ ළමයි මේ දිස්ත්‍රික් මට්ටමින්. එතකොට අර අයිලන්ඩ් රෑන්ක් බලලා ලංකාවේම වැඩිම ලකුණු තියෙන පිරිස නෙමෙයි ඇග්‍රි ස්කූල් වලට ගන්න. අර දිස්ත්‍රික් මට්ටමින් තමයි ළමයි මේකේ ලකුණු බලලා ඒ අදාළ දිස්ත්‍රික් වලින් කීයක් ගන්නවද කියලා ඒ වර්ෂ වලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි ළමයි ඒක තීරණය කරන්නේ. අර කෘෂිකර්ම විද්‍යාලවල තියෙන පුරාපාඩු බලලා මේ දිස්ත්‍රික්කෙන් මෙච්චරක් ගන්නවා, අර දිස්ත්‍රික්කෙන් එච්චරක් ගන්නවා කියලා ඒ විදිහට තමයි මේකෙන් ළමයි තෝරන්නේ. එතකොට ළමයි දැන් හිතන්නකෝ ඔයා නුවර දිස්ත්‍රික්කයෙන් ලියන ළමයෙක් ලකුණු 60ක් ගන්නවා. හැබැයි බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලියන ළමයෙක් ගන්නේ ලකුණු 50යි. හිතන්නකෝ අර නුවර දිස්ත්‍රික්කයෙන් 60ක් ගත්ත ළමයා ඇග්‍රි ස්කූල් එකකට අහු නොවි බදුල්ලෙන් ලකුණු 50ක් ගත්ත ළමයා ඇග්‍රි ස්කූල් එකකට අහු වෙන්න තියෙන chance එක තියෙනවා. ඉතින් අර ඒ වගේ වෙනසක් මේකේ තියෙනවා. අර ඒ නිසා තමයි මම කියන්නේ ඔයාලගේ දිස්ත්‍රික්කෙන් ලියන ළමයි අතරින් මුල් ළමයි අතර ඔයගොල්ලෝ හැමදෙස්සෙම ඉන්න බලන්න. ඒක නිසා ඉතින් අර IQ එකටයි ඇග්‍රි එකටයි දැන් තව මාස 4ක් 5ක් තියෙන එකේ මේ කාලය හොඳට මහන්සි වෙන්න. ඒ වගේම ළමයි මෙතනදී අර දිස්ත්‍රික් මට්ටම සලකනකොට ඕගොල්ලෝ මුල්ම වතාවට සාමාන්‍ය පෙළට පෙනී හිටපු දිස්ත්‍රික්කේ තමයි ඒගොල්ලෝ ඕගොල්ලෝගේ දිස්ත්‍රික්කේ විදියට සලකන්නේ. කියන්නේ මෙහෙම හිතන්නකෝ ඔයා සාමාන්‍ය පෙළ පෙනී සිටියේ නුවර දිස්ත්‍රික්කෙන් කියලා. එතකොට ඕගොල්ලෝ ආයි තියෙන්නේ නුවර දිස්ත්‍රික්කෙට. හිතන්න තව කෙනෙක් පෙනී හිටියේ ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ලිව්වේ බදුල්ල දිස්ත්‍රික්කෙන් හෝ එහෙම නැත්නම් වෙනත් දිස්ත්‍රික්කෙන් කියලා. ඒ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ ලියපු දිස්ත්‍රික්කේ තමයි ඕගොල්ලෝගේ දිස්ත්‍රික්ක විදියට සලකන්නේ. ඔයා දැන් සාමාන්‍ය පෙළ බදුල්ලෙන් ලියලා උසස් පෙළ වෙනත් දිස්ත්‍රික්කෙන් ලිව්වා කියලා එහෙම නැත්නම් ඔයා පදිංචි වෙලා ඉන්නේ වෙනත් දිස්ත්‍රික්කේ කියලා එහෙම නෙමෙයි ඕගොල්ලෝගේ දිස්ත්‍රික්කේ සලකන්නේ මෙතනදී. අර ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ මුල් වරට පෙනී සිටපු දිස්ත්‍රික්කේ තමයි ඕගොල්ලෝගේ දිස්ත්‍රික්කේ විදියට සලකන්නේ. ඉතින් ওই කරුණු ටික තමයි ළමයි ඕගොල්ලෝ විශේෂයෙන් ඔළුවට දාගන්න ඕනේ. වීඩියෝ එකේ මට ওই ටික තමයි ඕගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ඕගොල්ලොන්ට වැදගත් කියලා හිතුණා නම් ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ යම් දෙයක් ඕගොල්ලොන්ට ගත්තා නම් ඕගොල්ලෝගේ යාළුවන්ටත් දකින්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද හිතන්න දැන් ඔයා මේක දැකලා යාළුවාට යවලා යාළුවා ඔයාට වඩා
වැඩ කළා යාළුවාට අවස්ථාවක් හම්බෙයි ඔයාට අවස්ථාවක් හම්බෙන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. හිතන්න ඔයා ඉන්නේ නුවර දිස්ත්‍රික් ඔයා ඉන්නේ නුවර දිස්ත්‍රික්කයට යාළුවා ඉන්නේ වෙනත් දිස්ත්‍රික්කයකට කියලා හිතන්නකෝ. එතකොට අර වෙනත් දිස්ත්‍රික් එකක ඉඳලා යාළුවා ඔයාට වඩා ලකුණු ගත්තා කියලා ඔයාගේ තියෙන අවස්ථාව නැති වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ දිස්ත්‍රික්ක දෙකක නිසා. ඉතින් අර මං කියන්නේ ඕගොල්ලොන්ට අදාළ දිස්ත්‍රික්කෙන් ඉන්න මුල්ම ළමයි අතරට යන්න අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ එක්සෑම් එකට ලෑස්ති වෙන්න. ඉතින් ওই ටික තමයි ළමයි මට කියන්න තියෙන්නේ. වීඩියෝ එක ඕගොල්ලොන්ට වැදගත් වුණා නම් සහ තවත් කෙනෙක්ට දකින්න ෂෙයා කරන්න. ඒ වගේම ළමයි මොනවා හරි ඕගොල්ලොන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම මේ හැම එකකටම මම දන්න දේ අනිවාර්යෙන් ඕගොල්ලොන්ට කියලා දෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්. ඒ වගේම එක්සෑම් එකට මගේ සුබ පතනවා.